අයිළමයි නිදෙක්ම වීඩියෝ කරන GTA 6 ගැන වීඩියෝ එකක් මේක ජේසන් ලූසියා තමයි මේක කරනවා තියෙන්නේ පිට මේකදී ගොඩනැගිලි වලට යන්න පුළුවන් 70ක් ඇතුළට යන්න පුළුවන් ගොඩනැගිලි ඒ තමයි මේකදී අපිට කොණ්ඩ වවන්න පුළුවන් මිනිස්සු වගේ වවන්න පුළුවන් අඩු කරලා සැලුන් එකේ ගිහිල්ලා අඩු කරලා ආයේ වවන්න බෑ අඩු කරුවොම තමයි ඒ වගේ ඇත්ත විදියට කරලා තියෙනවා ඒක තමයි කාලෙන් කාලේ ගොඩනැගිලි වෙනස් වෙනවා GTA 6 එකේදී ඒ තමයි කියන්න ආවේ මේ ගොඩනැගිලි එකට යන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ වැඩ ඉවර වෙලා එවිල්ලා කනකොට යන්න පුළුවන් ඉතින් ගෙදර ඇතුළට ගිහිල්ලා ගන්නකොට යනකොට ගහනවා ඉතින් ඒ වගේ GTA 6 හදලා තියෙනවා රියලිස්ටික් වගේ ඊට රාගත් අඩු තමයි ආයෙ වවන්න බෑ එහෙම රියලිස්ටික් විදියට හදලා තියෙනවා GTA 6 එකේදී ඉතින් ඒගොල්ලෝ යූස් කරලා තියෙන RDR2 වගේ තමයි කොණ්ඩ කපන එක අනිත් එක තමයි රයිලෝ කපන එක කැරක්ටර් පව NPC පව ඔරිජිනල් විදියට කරලා තියෙනවා ඒගොල්ලන් අපි මොනවා හරි කරොත් ඒක මතක තියාගෙන අපිට ගහන්න එනවලු ඒ වගේම අපි කාර් එකේ ගිහිල්ලා කවුරු හරි කෙනෙක් හැප්පුවොත් ඒගොල්ලෝ ෆෝන් එකේ නම්බර් ප්ලේට් එක ෆොටෝ අරගෙන පොලිසියට දෙනවා ඒ වගේ රියලිස්ටික් ගතියක් GTA 6 එකේදී තියෙනවා GTA 6 එකේදී සෝෂල් මීඩියා පවා ඉන්නවා Instagram TikTok එහෙම ඉන්නවා GTA 5 ගත්තොත් ඉතින් රෙෆරන්ස් තියෙනවා ඉතින් CJ ගේ සෝන තියෙනවා GTA San Andreas රෙෆරන්ස් තියෙනවා ඒ වගේම GTA 6 එකේ තියෙනවා GTA 5 රෙෆරන්ස් ෆ්‍රැන්ක්ලින් ගේ නැත්තම් ට්‍රෙවර් ගේ නැත්තම් මයිකල් ගේ නැත්තම් රෙෆරන්ස් කොහොම හරි තියෙයි GTA 6 එකේ දෙනෙන් එක්කෙනෙක් රෙෆරන්ස් කොහොම හරි තියෙයි එහෙම තියනවා කියලා රොක්ස්ටාර්ලා කියලා තියෙනවා ළමයිනේ මගේ වීඩියෝ බලලා පස්සේ ඕගොල්ලෝ GTA 6 එකේ A to Z දන්නවා